පොලිටික්ස් කියලා කියන්නේ අර මිනිසුන්ගේ ඩිවිෂනලයිස් ඒ කියන්නේ පන්ති හැටියට කුල හැටියට ජාති හැටියට ওই වගේ විවිධ විදියට බෙදිලා ඉන්න සමාජයක් කොහොමද පාලනය කරන්න කියලා. ඒ ක්‍රියාවලිය දැන් ලංකාවේ නැහැ. දැන් ලංකාවේ දේශපාලනය කියලා කියන්නේ විපරිත භාවයක්. පර්වර්ෂන් එක. පළවෙනිම කියන්න තියෙන්නේ රාජ්‍ය නිලධාරියෙක්ගේ නිවසක් ඉස්සරහට ගිහිල්ලා උද්ඝෝෂණ ආරම්භය පැවැත්වීම කියන්නේම නීති විරෝධී වැඩක්. ඒ කියන්නේ හැබැයි මෙහෙම තියෙනවා ලංකාවේ දැන් නීති රීති කියනවා ගණන් ගන්න නැහැ කවුරුත් ලෝ ඒ කියන්නේ ලෝලස් ඒ කියන්නේ අපි නීතිය දන්නේ නැති පුද්ගලයෝ හැටියට තමයි පෙනී හිටින්නේ. ඒක පළවෙනි එක. දෙවෙනි කර්ම විපරීතයි. නැත්නම් දැන් තියෙන දේශපාලනයේ පර්වර්ට් කියලා කිව්වේ විපරීතයක් කියලා කියන්නේ අනිත් කෙනාගේ අපේ අනේකාගේ අපේ අනිත් මිනිහාගේ විනෝදය රඟ දැක්වීම. ඒ කියන්නේ අපි උදාහරණයක් ගමු. විපරීතව අපි අහලා තියෙනව නේද? බාලිකා පාසල් ළඟට ගිහිල්ලා මෙහෙම නිකන් අර සරම උස්සලා ඉවරලා ලිංගේන්ද්‍රය පෙන්නන්නේ. ඊට පස්සේ පාරේ ඉන්න මිනිස්සු ටිකක් ඇවිල්ලා ගහනවා. ගැහුවම යට සනීප වෙනවා. ඒ කියන්නේ ඊට පස්සේ පොලිසියට අල්ලන් යන්න හැදුවම එයා කියනවා අනේ පොලිසියට අල්ලන් යන්න එපා පුළුවන් තරම් මට ගහන්න කියලා. ඒකේ තේරුම තමයි විපරීතයට නීතිය කියන එක නැහැ. ඒක එයා ඉල්ලන්නේ බාහිර කෙනෙක්ගේ. එතකොට මම කියන්නේ ඔය අසූචි කන්න අරෙහි මේ බලහත්කාරයෙන් යන කට්ටියනේ ඒගොල්ලෝ දේශපාලනය නෙමෙයි කරන්නේ. ඒගොල්ලෝ කරන්නේ විපරිත දේශපාලනයක්. ඒ විපරිත දේශපාලනයේ අරමුණ තමයි ගුටි කාලා ඉවර වෙලා අනන්‍යතාවයක් හදාගෙන ඒ අනන්‍යතාවයේ විකුණලා ඡන්ද ගන්න. අහුවෙන්න එපා. ඔක කිසිසේත් ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ දෙයක් නෙවෙයි. මම දැක්ක මාධ්‍ය කියලා ලංකාවේ තියෙනවා මාධ්‍යකාරයෝ කියලා කට්ටියක් ඉන්නවා. ඇත්තටම අමු තක්කඩි අන්නේ කට්ටිය කියලා කියන මේ ඩෙමොක්‍රසි වලට මේ මම කියන්නේ පළවෙනි දේ තමයි ඔය ලංකාවේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඉස්සරහා ඉන්න ගොඩක් අය මාධ්‍යවේදියෝ නෙවෙයි. අර පෝස්ට් පොලිටික්ස් වගේ පෝස්ට් මීඩියා කියලා එකක් තියෙනවා. කිසිම දෙයක් මාධ්‍ය ගැන ඉගෙනගෙන නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය මොකක්ද කියලා ඉගෙනගෙන නැහැ. දේශපාලන විද්‍යාව මොකක්ද සමාජ විද්‍යාව මේ මොනවා කිසි දෙයක් දන්නේ නැති අන්න ඒ අය කියනවා නම් මේ ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදයට මරුපාරක් කියලා මම කියන්නේ බාලිකා පාසලක් ඉස්සරහට ගිහිල්ලා සරමිස්සුවම වටේ මිනිස්සු ගැහුවම ඒ ගුටිකාන මිනිහා කියනවා නම් මාව පොලිසියට කියන්න එපා මට පුළුවන් තරම් ගහන්න කියලා. ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිවෙත ප්‍රශ්නයක්ද විපරිත භාවයේ පිළිවෙත ප්‍රශ්නයක්ද කියලා තට්ටු කළා ලංකාවේ වාදනය තමන්ගේ මහගන්න ඔවට රැවටෙන්න එපා කියන එකයි මම කියන්නේ.